ඔන්න දුවේ පුතේ ඔයාලට අපි අද කියලා දෙන්න යන්නේ ඔයාලා පුදුම කරවන ලස්සන ගැමි කතාවක්. ඉස්සර කාලේ කන්දක් පාමුල ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ හිටියා සීතන් සහ අබරන් කියලා සීයලා දෙන්නේ. මේ දෙන්නා හේන් ගොවිතැන් කරලා තමයි ජීවත් වුනේ. ගොවිතැන් කරන අතරේ මේ දෙන්නා කැලේ ගිහින් කිතුල් මල් මැදලා පැණි හකුරුත් හැදුවා. දුවේ පුතේ දවසක් අබරන් සීයා උදේම ඇවිත් සේතන් සීයට මෙහෙම කියනවා. අද නම් සේතන් මට කිතුල් මදින්න යන්න විදිහක් නෑ. මට කුඹුරේ වැඩ වගේක් තියෙනවා. එහෙමද අබරන් ගොයියෝ. එහෙනම් මම තනියමවත් යන්න ඕනේ. නැත්නම් පැණි ඩිංගක් හදාගන්න බැරි වෙනවා. සේතන්ට තනියම යන්න පුළුවන්ද ඉතින්? මට ඕක ඒ හැටි දෙයක් නෙමෙයිනේ. මට ඉතින් පුරුදු වැඩේනේ මේක. සේතන් සීයා අබරන් සීයට මෙහෙම කියලා ගෙදර ගියා. මේ අතරේ සේතන් සීයාගේ බිරිඳ සීයා එනකම් මග බලාගෙන ඉන්නවා. කොහේ ගියාද දන්නේ නෑ මේ සේතන් උදේම. කිව්වෙවත් නෑ මට කොහෙද යන්නේ කියලා. මේ එන්නේ. ආමිනේ අද කිතුල් මල් කපන්න අබරන්ට එන්න බැරිලු. කුඹුරේ වැඩක් කියන්නේ. මට තමයි තනියම යන්න වෙන්නේ. මම ගිහින් තනියම පැණි ටික හදාගෙන එන්න. දෙන්නත් එක්කම ගියොත් නේද හොඳ. තනියම ගොයිල්ලා කරදරයක් එහෙම වුණොත් කාටද කියන්නේ? වනාන්තරේ මට නොපුරුදු තැනක් නෙමෙයි නෝය. මං ගිහින් පැණි ටික හදාගෙන එන්න. ආමිනේ බානේතු ඉන්නකෝ. අනේ මන් දන්නේ මේ සේතන් කියන දෙයක් අහන්නේ නෑනේ. සේතන් සීයා ආච්චි කියන දේ අහන්නෙත් නැතුව හවස් වෙලා කැලේ පැත්තට යන්න පිටත් වුණා. තනියම ආපු නිසා කිතුල් ගහ හොයාගන්න සීයට ලේසි වුණේ නැහැ. ඔහොම කැලේ හොයා ඉද්දී රෑ බෝවි ගෙනත් ආවා. කොහොම හරි සීයා කිතුල් ගහ හොයාගෙන මුට්ටියක් අරගෙන වෙනදට පැණි උණු කරන ගල් ගුහාවට ආවා. සීයා ගල් ගුහාව පැත්තට ඇවිදගෙන යද්දී තව කෙනෙක් පැණි මුට්ටියට ඇහ ගහගෙන හිටියා. සීයා දැන් ගල් ගුහාවට ඇවිල්ලා මුට්ටිය ලිපේ තියලා පැණි ටික හොඳට රත් කර හිටියා. ඔය අතරේ මුට්ටිය රත් වෙන්න දර මදි වුණා. දර ටික නම් මදි වගේ. මේක ලිපේ තියෙදි දර ටිකක් අරන් එන්න ඕනේ. සීයා ගල් ගුහාවෙන් එළියට ඇවිල්ලා දර කඩන්න පටන් ගත්තා. එකතු කරගත්තු දර ටිකත් අරගෙන සීයා ආපසු ගල් ගුහාවට ආවා. ගුහාව ඇතුළට එනකොට පුදුම දෙයක් තමයි සීයා දකින්නේ. කවුරුත් නැති මහ කැලේ ලස්සන කාන්තාවක් පැණි මුට්ටිය ළඟට වෙලා ඉන්නවා සීයා දැක්කා. ඔය ළමයා මොකද්ද මේ මහ කැලේ තනියම කරන්නේ? අනේ සීයේ මම මේ කැලේ අතරමං වෙලා ඉන්නේ. මට හරීම බඩගිනි. මට පැණි ටිකක් දෙන්නකෝ. පැණි ටිකක්ද? පැණි ටිකක් නම් දෙන්න බැරිය. ඔය ළමයා තනියම කැලේ ආවේ. එහෙනම් අතේ තියෙන වාජනේ අල්ලන්නකෝ. පැණි ටිකක් දෙන්න. මුතු අම්මෝ එකක් නේද? මුතු අම්මෝ වෙරණියෝ. මුතු අම්මෝ වෙරණියෝ. මගේ ඇඟට පැණි හරලා මලේසියෙන් බේරලා යන්න හැදුවද? අද මම තමුන්ට හොඳ වැඩක් කරනවා. දැන් හොඳටම රෑ වුණා. මේ සේතන් තාම නෑනේ. මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ. මොකද මේ කලබලේ? මුතු අම්මෝ හාමිනේ කැලේ හිටපු මහයකෙක් මාව කන්න මගේ පස්සෙන් ආවනේ. මං හරිම අමාරුවෙන් තමයි බේරලා ආවේ. යකා හදියේ මාව කාලා මගේ පැණි ටිකක් කන්න. ඒක තමයි මං කිව්වේ. තනියම යන්න එපා කියලා. කෝ ඉතින් ඇහුවේ නෑනේ. ආයෙනම් මං තනියම කැලේ යන්නේ නෑ. මට පැණි ඕනෙත් නෑ. ඔය යකා ආයෙ මං එනකම් බලාගෙන ඇති. ආයෙත් එහෙම තනියම යනවා නෙවෙයි. ඔය වයසට මේ වැඩ ඔරොත්තු දෙන්නෙත් නෑ නෝෑ. ආච්චි කියන දේ අහලා
ආයෙත් සීයා තනියම නම් කැලේට ගියේ නෑ. ඉතින් කවුරු හරි අවවාදයක් දුන්නොත් අපි ඒක අහන්න පුරුදු වෙන්න ඕනි. අදට කතාව අවසන්.